ඔයත් එක්ක කතා කරන මාතෘකාව තමයි සෝබා දහම සහ මම. අපි මුලින්ම බලමු සෝබා දහම කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය සරල අර්ථයෙන් ගත්තොත් සෝබා දහම කියලා කියන්නේ මේ ලෝකයේ ස්වභාවිකව හටගත්ත දේවල් වලට. ඒ කියන්නේ යම්කිසි හේතුවක් නිසා හටගත්ත යම්කිසි ස්වභාවික ඵලයකට අපි සෝබා දහම කියලා කියනවා. මේ සෝබා දහම නිර්මාණය වෙන්න විශ්වයෙන් විශාල දායකත්වයක් දක්වලා තියෙනවා. ඒකට අපි කියනවා විශ්ව ශක්තිය කියලා. උදාහරණයක් විදිහට ඉර, හඳ, අවුව, වැස්ස, ගහකොළ මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ යම් කිසි ස්වභාවික ශක්තියකින්. මේක තමයි අපි විශ්ව ශක්තිය කියලා සාමාන්‍ය විදිහට සලකන්නේ. මේ සෝබා දහම නිර්මාණය වෙන්න ලැබිලා තියෙන විශ්ව ශක්තිය පොසිටිව් විදිහට තමයි ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ විශ්ව ශක්තිය ගොඩක් ධනාත්මකයි. එතකොට අපි මේ විශ්ව ශක්තියත් එක්ක අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යද්දී අපිට අනිවාර්යයෙන්ම සෝබා දහමට සමීප වෙන්නම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඔයා ප්‍රශ්නික ඉන්න වෙලාවක ඔයා අහස දිහා බලන්න, ඒ වගේම ගහකොළ දිහා බලන්න, පරිසරයත් එක්ක චුට්ටක් ඉඳලා බලන්න. සමහර විට ඔයාට ඒ ප්‍රශ්නට විසඳුමක් ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ ප්‍රශ්නය ඔයා තුලින් අයින් වෙලා ටිකක් ඔයාට ඒ ප්‍රශ්නකාරී ස්වභාවයෙන් මිදලා ඉන්න පුළුවන්. අන්න ඒක තමයි ඒ පරිසරය තුල තියෙන ධනාත්මක ශක්තිය කියලා කියන්නේ. ඉතින් ඔයාලගේ ජීවිතේටත් මේ ධනාත්මක ශක්තිය ලබා ගන්න ඕනේ නම් ඔයාලා නිතර ගහකොළට පරිසරයට ගොඩක් සමීප වෙන්න, එයාලට ආදරය කරන්න, ඕනම දෙයක් සෝබා දහමත් එක්ක බෙදා ගන්න උත්සාහ කරන්න. ඔයාලා ඒකට සමීප වෙන්න ඔයාලගේ ජීවිතේ හයි වයිබ්‍රේෂන් එහෙම නැත්නම් ඉහළ කම්පන සංකේතයකට යන්න ඔයාලට උදව්වක් වෙයි. ඒ වගේම ඒ ශක්තිය ඔයා අවබෝධයෙන් ලබා ගද්දී කෙටි කාලයක් ඇතුළත ඔයාගේ ජීවිතේ ගොඩාක් සාර්ථක වෙයි. ඉතින් සෝබා දහමෙන් මේ ලැබෙන ශක්තිය ඔයාගේ ජීවිතයට අරගෙන ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න.